හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම උදේම around 5 am වගේ නැගිට්ටා. දැන් වෙලාව 6යි. ඉතින් මම හිතුවා අද vlog එක පටන් ගන්න කලින් මේ වෙලාවේ අබුදාබි වල එළිය කොහොමද කියලා ඔයාලටත් පෙන්වන්න ඕනේ කියලා. ඒ නිසා මම දැන් එළියට ආවා. මේ බලන්න උදේ පාන්දර මේ තියෙන beautiful view එක. මේ වෙලාව තාමත් ගොඩාක් නිස්කලංකයි. හුඟක් fresh feeling එකක් තියෙනවා. මට නම් උදේ නැගිටලා මේ වගේ peaceful morning එකක් enjoy කරන එක හරිම special. හැබැයි අද දවස තවත් special වෙන්න හේතුවක් තියෙනවා. මොකද අද මම මගේ little girl Olivia එක්ක ලස්සන adventure එකකට යන්නයි හදන්නේ. ඉතින් අද අපි කොහෙද යන්නේ, මොනවද කරන්නේ, ඒ වගේම ඔලිවිගේ little chef adventure එක කොහොමද කියලා බලන්න. Come along with us. දැන් අපි මේ යන්නේ අබුදාබි වල famous landmark එකක් වෙන මේ beautiful mosque එක ළඟින්. මේ තමයි අපේ famous Grand Mosque, Sheikh Zayed Grand Mosque. බලන්න කොච්චර ලස්සනයිද කියලා. ඉතින් අද මම ඔයාලව එක්කගෙන යන්නේ මගේ little chef එක ගත කරපු හරිම ලස්සන විශේෂ දවසක් බලන්න. weekend එකක දුවල පුතාලා එක්ක ගත කරන්න වෙනස්ම දෙයක් හොයනවා නම් මේ experience එක ඔයාලා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන. අද අපි ආවේ අබුදාබි වල තියෙන ලස්සනම ප්ලේස් වලින් එකක් වන බාබල් කසර් අබුදාබි වෙත. ඉතින් ඔලිවිට අද තිබුණේ විශේෂ වැඩක්. එයා අද ජූනියර් ෂෙෆ් කෙනෙක්. ඒ නිසා අද දවස පුරාම තිබුණේ cooking, creative learning, delicious food, ඒ වගේම මට අම්මා කෙනෙක් විදිහට හිතන්නත් ගොඩාක් දේවල් දුන්න ලස්සන moments ටිකක්. අපි උදෙන්ම බාබල් කසර් එකට ආවා. හොටෙල් එකට ඇතුල් වෙනකොටම තිබුණේ හරිම beautiful atmosphere එකක්. ජූනියර් ෂෙෆ් සමා ඇකඩමි එක විශේෂයෙන්ම අවුරුදු 4-12 අතර පුංචි ෂෙෆ්ලා වෙනුවෙන් arrange කරලා තියෙන experience එකක්. session 4ක් තියෙනවා. pizza making, cookie decorating, sushi making, ඒ වගේම අන්තිමට service skills. ඒ කියන්නේ දරුවෝ කෑම හදන එක විතරක් නෙමෙයි, තමන් හදපු දේ අනිත් අයට proudly serve කරන්නත් ඉගෙන ගන්නවා. ඔලිවි මේ හැමදේම කරන්න අද ගොඩාක් excited වෙලා හිටියේ. ස්ලීපිද? ඉතින් අපි කට්ටියම එකතු වෙලා හිටියා ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකම්. ඔයාලට මම පෙන්නන්නම් quickly breakfast මොනවද තිබුණේ කියලා. ඒත් මට ගොඩාක් වීඩියෝස් ගන්න බැරි වුණා. මෙන්න මෙයා breakfast ගන්න විදිහ තමයි දැන්. මොකද එයා breakfast අරගෙන නෙමෙයි ආවේ ගෙදරින්. ඉතින් එයා breakfast එක ගන්න ගමන්. මේ experience එක නම් අපේ ඔලිවිට ඇත්තටම අලුත් අත්දැකීමක් වුණා. ඒ වගේම මේ වෙද්දී මම මේ වීඩියෝ එකේ රීල් එක අප්ලෝඩ් කරලා තියෙනවා. මගේ Instagram එකේ සහ TikTok එකේ. ඉතින් ඔයත් මගේ වීඩියෝස් වලට අලුත් කෙනෙක් නම් මාව මගේ අනිත් social media වලත් follow කරගෙන යන්න. ඉතින් මේ ජූනියර් ෂෙෆ්ලා වැඩ පටන් ගන්න කලින් ඒගොල්ලෝ මෙන්න මේ විදිහට තමයි සේරම ingredients ready කරලා තිබුණේ. ඔන්න හරි. දැන් ඒගොල්ලෝ අපේ ජූනියර් ෂෙෆ්ලාට යාළගේ aprons සහ hats ටික දෙන අවස්ථාව තමයි මේ. මෙයානම් හරි excited guys. ඔයාලට පේනවා යාගේ මූණෙන්. මේ ඉන්නේ මගේ ජූනියර් ෂෙෆ්. එයානම් හරිම ready මේ experience එක ගන්න.
දැන් මේ පෙන්වන්නේ එයාලට තියෙන මේ මුළු සෙෂන් 4ම කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ අපි ස්ටාර්ට් කරේ සුෂි වලින්. ෂෙෆ් හදලා පෙන්නනවා මුලින් කොහොමද අපි සුෂි එකක් හදාගන්නේ, ඒවට මොනවද යූස් කරන ඉන්ග්‍රීඩියන්ට්, මේ හැම දෙයක්ම අපේ ජූනියර් ෂෙෆ්ලට කරලා පෙන්නනවා. ඉතින් ඔයාලට මේ පේන්නේ ෆස්ට් සෙෂන් එක සුෂි එකක් හදන විදිහ එයාලට මුලින් පෙන්නන විදිය. You can use like this cutter also. This one in market available. You can home also you can try for this. Okay. So now that this one we will roll and we will cut with any shape. You can make if you like to round, you can make a round. If you want to cut in a love shape, you can cut in a love shape. If you want star, you can use star. It depends on your style. ඉතින් දැන් මේ යාලට කරලා පෙන්නන්නේ cookie making. ඉතින් එකින් එක ඉන්ග්‍රීඩියන්ස් එතකොට කොහොමද ඒව කරන්නේ, කොහොමද ඒව ෂේප් කරගන්නේ, හැම දෙයක්ම ෂෙෆ් විසින් මේ අපේ පුංචි ජූනියර් ෂෙෆ්ලට කියලා දෙනවා. දැන් මේ පීසා මේකින්. ඉතින් ඩෝ එකක් කොහොමද හදාගන්නේ, ඩෝ එක කොහොමද ෂේප් කරන්නේ, මේ හැමදේම මේ ෂෙෆ් අපේ පුංචි ජූනියර්ස්ලට කියලා දෙන හැටි තමයි මේ ඔයාලට පේන්නේ. ඉතින් මේ ෂෙෆ්ලා හැම කෙනෙක්ම හරිම ෆ්‍රෙන්ඩ්ලි. පොඩි බබාලට කිසිම බයක් වෙන්න දෙයක් තිබුණේ නැහැ. එයාලා මොනවද ඩවුට්ස් තිබුණේ හැම ඩවුට් එකක්ම ක්ලියර් කරගෙන මේ හැම දෙයක්ම ලස්සනට කියලා දුන්නා. Okay. You can see how. Yes. Yeah, but here make a big one so you and mommy both can eat, yeah? Yeah? So you can make the size if you take the mini one, so you need 100 gram. This is 180 gram pizza dough. So the size it depends how you take. That's it. So we open it. Okay. Then you can put some tomato sauce. Tomato sauce, cheese, then you can put the toppings. අපේ ෆස්ට් ඇක්ටිවිටි එක තමයි පීසා මේකින්. පුංචි ෂෙෆ්ලට තමන්ගේ පීසා එක හදන්න අවස්ථාවක් ලැබෙනවා. ඉන්ග්‍රීඩියන්ස් ටික අරගෙන තමන් කැමති විදිහට පීසා එක ප්‍රෙපෙයාර් කරන්න පුළුවන්. ඔලිවිත් ඉතින් හරිම සීරියස් විදිහට ෂෙෆ් වැඩේට බැහැලා හිටියා. මම එයා දිහා බලන් ඉද්දි මට හිතුනේ මේ වගේ ඇක්ටිවිටීස් දරුවන්ට කොච්චර වටිනවද කියලා. මොකද අපි ගෙදරදී මේක කරන්න එපා, ඒක අල්ලන්න එපා කියලා කිචන් එකෙන් දරුවන්ව ඈඩ් කරන වෙලාවල් ගොඩක් තියෙනවා. හැබැයි මේ වගේ සේෆ් එන්වයරන්මන්ට් එකක ප්‍රොෆෙෂනල්ස්ලා යටතේ තමන්ගේ අතින්ම දෙයක් ක්‍රියේට් කරන්න ලැබෙන එක ඇත්තටම ස්පෙෂල්. පීසා එක රෙඩි වෙලා oven එකට යනකම් මෙයාගේ එක්සයිට්මන්ට් එක බලන්නත් හරිම කියුට්. ඉතින් මේ අතරතුරේ ලිටල් චෙෆ්ලා විසි වෙලා කුකින් කරද්දී අපි පේරන්ට්ස්ලට රිලැක්ස් වෙලා බ්‍රෙක්ෆාස්ට් එන්ජොයි කරන්න අවස්ථාවක් තිබුණා. Honestly මේක පේරන්ට්ස්ලටත් හරිම නයිස් අයිඩියා එකක්. කිඩ්ස්ලා ලර්නින් එක්ස්පීරියන්ස් එක එන්ජොයි කරනවා. ඒ වගේම පේරන්ට්ස්ලට බ්‍රෙක්ෆාස්ට් එක එන්ජොයි කරලා කොෆි එකක් බීලා ටිකක් රිලැක්ස් වෙන්න පුළුවන්. ඒ නිසා මේක කිඩ්ස් ඇක්ටිවිටි එකක් විතරක්ම නෙමෙයි, ෆැමිලි එකටම එන්ජොයි කරන්න පුළුවන් බියුටිෆුල් වීකෙන්ඩ් ප්ලෑන් එකක්. ඉතින් ඔයාලත් මේ එක්ස්පීරියන්ස් එක try කරන්න කැමති නම් ජූනියර් ෂෙෆ් සමර් ඇකඩමි එක තියෙන සෑම සැටර්ඩේ සහ සන්ඩේ දවසකම උදේ 9 ඉඳලා 11ක් දක්වා. prices start වෙන්නේ dirham 149න්. ඒකට 1 child and 1 adult කෙනෙක් ඇතුළත්. අවුරුදු 4-12 අතර ලිටල් ෂෙෆ්ලට මේක really fun experience එකක්. Good job. මේ ඔයාලට පේන්නේ එයා එයාට හිතන විදිහට ලස්සනට එයාගේ පීසා එක ඩෙකරේට් කරනවා.
ඉතින් එයා almost done. පීසා වලින් පස්සේ අපි ගියේ cookie decorating වලට. මේක නම් kidsලට creativity show කරන්න තිබුණ perfect opportunity එකක්. Colors, decoration තමන් කැමති විදිහට cookies decorate කරන්න පුළුවන්. ඔලිවිත් එයාගේ imagination එක use කරලා ලස්සනට decorate කරා. ඒ වෙලාවේ මට හිතුණ එක දෙයක් තමයි අපි දරුවන්ගේ creativity එකට පුංචි space එකක් දුන්නොත් එයාලා අපි හිතනවටත් වඩා ලස්සන දේවල් create කරනවා. අපි ඇඩල්ට්ස් හැමදේම පර්ෆෙක්ට් වෙන්න ඕනේ කියලා හිතනවා. හැබැයි කිඩ්ස්ලාගේ ලෝකේ තියෙන්නේ fun, imagination සහ freedom. ඊළඟට තිබුණේ මමත් බලන් හිටපු interesting activity එකක් sushi making. පුංචි chefලා sushi හදන්න ඉගෙන ගත්තා. ingredients handle කරන විදිහ, prepare කරන විදිහ හැමදේම step by step කියලා දුන්නා. ඉතින් ඔලිවිත් හරි carefully තමන්ගේ sushi එක prepare කරා. ඉතින් ඒ විතරක් නෙමේ ෂෙෆ් එයාට හෙල්ප් කරනවා. මොකද මේ පොඩි බබාලානේ අර පර්ෆෙක්ට් කරගන්න බැරි නිසා ෂෙෆ්ලාත් වැරදි බල බල යාලට උදව් කරනවා. මේ තියෙන ලාස්ට් ස්ටෙප් එක එයා ඉතින් සෝස් එක ඇඩ් කරලා ඒක ෆිනිෂ් කරනවා. ඉතින් මේ ඉන්නේ ශ්‍රී ලංකන් ෂෙෆ් කෙනෙක්. ඉතින් ෆයිනලි මේ තියෙන්නේ ඔලිවි හදපු එයාගේම පීසා එක එයාම රස විඳින අවස්ථාව. Yummy. You like it? You made it your own, right? මේ තියෙන්නේ සර්විස් ස්කිල්ස් සෙෂන් එක. මේක මට පර්සනලි ගොඩාක් වටින ඇක්ටිවිටි එකක් වුණා. මොකද කිඩ්ස්ලා තමන් හදපු ෆුඩ් එක තමන්ගේම ඇඩල්ට්ස්ලට සර්ව් කරන්නත් ඉගෙන ගත්තා. ඔන්න ඉතින් අපි ඉවර වෙලා ගෙදර එන ගමන් ඉන්නේ. හැබැයි අද දවසේ මට අම්මා කෙනෙක් විදිහට වැඩිපුරම මතක හිටපු මොමන්ට් එක කුකින් එකක්වත් පීසා එකක්වත් සුෂි එකක්වත් නම් නෙමෙයි. අන්තිමට ඔලිවි හදපු ෆුඩ් වලින් ටිකක් පැක් කරගෙන ගෙදර අරගෙන යන්න තියාගත්තා. මම හිතුවේ ඒක යා ගෙදර ගිහින් කයි කියලා. ඒත් එළියට එද්දී අවුවේ වැඩ කර කර හිටපු වර්කර්ස්ලා දැක්කහම අපි කිසිම දෙයක් කියන්නේ නැතුව ඒ ෆුඩ් එයාලා එක්ක ෂෙයා කරා. ඉතින් මට මගේ ඔලිවි ගැන හරිම ප්‍රවුඩ්. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. Thanks for watching. එහෙනම් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරලා like එකකුත් දාන්න.